أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم අද අපි සූරා හුමසා මෙතන්නේ කලින් වල සූරා මාවුන් එක බලලා ඇති අද අපි බලන්න යන්නේ සූරා හුමසා එක මම වැඩිපුර කතා බහලා කරන්න නැතුව මම කෙලින්ම සූරා එකට යන්නම් මෙතනදී සූරා හුමසා එක බලන්න කලින් සූරා හුමසා එකේ මුලින්ම අපි මේකේ නම පිළිබඳව බලන්න ඕන නම හුමසා හුමසා කියන පදේ නැත්තම් ඒ ආරාබි පදේ අර්ථය වන්නේ දොස් නගන්නා දොස් පවරන්නා කියන අර්ථය. එතකොට මේ නම එන්නේ වයිලුල් ලිකුල්ලි හුමසතිල් ලුමසා කියන පළවෙනි වාක්‍යයේ තියෙන හුමසා කියන ඒ පදයෙන් තමයි ඒ නම හැදෙන්නේ. එතකොට හුමසා කියන පදය මෙම සූරාවේ පළවෙනි ආයත් එකේ සඳහන් අපි ආයත් එක බලනකොට මේකේ විස්තර ටික බලමු. මෙම සූරාව තරතිබුත් තිලාව. ඒ කියන්නේ අපිට අපි කියවන පිළිවෙල අනුව 104 වෙනි සූරාව වෙනවා. මේ සූරා එකේ ආයත් 9ක් තියෙනවා. ඒ වගේ මේ සූරා එක මක්කී සූරා වෙනවා. හිජ්රත් එකට පෙර 15 වූ සූරා වලට මක්කී සූරා කියන්නේ. හිජ්රත් එකට පසුව 15 වූ සූරා වලට මදනී සූරා කියන්නේ. ඒතර මක්කී සූරාවන් වල තියෙන ඒ ගුණාංගයන් මේ සූරාවල තියෙනවා. මේ සූරාවේ තියෙනවා. මේ සූරාව පහළ වූ පසුබිම් බැලුවහම මක්කාවේ ආරම්භ කාලය. මේ සූරාව පහළ වෙන්නේ මක්කාවේ ආරම්භ කාලය තුල තමයි පහළ වෙන්නේ. يعني ආරම්භ කාලයන් වල පහළ වූ සූරාවන් අතරින් එක සූරා එකක් තමයි සූරා හමසා කියන මේ සූරාව. ඒක මුලින් වටහා ගන්න ඕන. එතකොට මේ හමසා කියන වචනේ නැත්තම් මේ හුමසා ලුමසා කියන වර්ඩ් දෙක තමයි ආරම්භයේදී මේ සූරාවේ කතා බහට ලක් වෙන්නේ. ඒක බලන්න කලින් මේ සූරා එකයි ඊට පෙර තියෙන සූරා එකත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? දැන් මේ සූරා හුමසා එකට කලින් තියෙන සූරා එක තමයි සූරා අසර්. එතකොට මේ සූරා අසර් එකේ අල්ලාහ් තාලා මිනිසා අලාබෙහි සිටිනවා කියලා කියනවා. ඉන්නල් ඉන්සාන ලෆී ඛුසර්. ඉන්නල් ඉන්සාන ලෆී ඛුසර්. ඛුසර් කියන්නේ අලාබේ. ඒතර මිනිසා අලාබේ සිටිනවා කියලා පැහැදිලි කරනවා. එතකොට මේ සූරා එකත් එක්ක තියෙන සම්බන්ධතාවය සූරා හුමසා එක සූරා හුමසා එක ඒ අලාබේ தත්ත්වය පිළිබඳව කතා කරනවා. එවැනි අලාබවන්තයන් කවුද? ඒ අලාබවන්තයන් කවුද? අලාභවන්ත පුද්ගලයන් කවුද? ඒ කියන්නේ අලාභවන්ත පුද්ගලයන්ගේ ගුණාංගයන් මොකද්ද? මේ ලෝකේ කොහොම ජීවත් වන අයද අලාභවන්ත පුද්ගලයන් කියලා අපි කියන්නේ. එතකොට ඒ අලාභවන්ත පුද්ගලයන් පිළිබඳව නැත්නම් ඒ හුසුර් කියන එකේ තත්වයේ ගුණාංගයේ සම්බන්ධව මේ සූරා කතා කරනවා, පැහැදිලි කරනවා. right. එතකොට මේ සූරා එකේ අන්තර්ගතය දැන් අපි සූරා එක බැලුවහම මේ සූරා එක මොනවද සම්බන්ධ කතා කරන්න යන්නේ කිව්වොත් පළවෙනි සූරා කතා කරනවා මිනිසෙක් නොමැති අවස්ථාවේදී. ඒ කියන්නේ පුද්ගලයෙක් එයා නොමැති අවස්ථාවේදී ඔහු පිළිබඳව කතා කිරීම. එතකොට පොඩි ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා බලාගන්න. ඒක කතා කිරීම. right. මිනිසෙක් නොමැති අවස්ථාව. දැන් අපි ඉන්නකොට මේ සභාවක ඉන්නවා. ඒ සභාවේදී නැති කෙනෙක් පිළිබඳව කතා කිරීම. හරිද? ඕපදූප කතා කිරීම, අවලාද නැගීම පිළිබඳව මේ සූරා කතා කරනවා. පළවෙනි. දෙවෙනි එක තමයි අන් අයට නොදී දීපල රැස් කරන අය පිළිබඳව කතා කරනවා. තමන්ගේ දීපල, තමන්ගේ මුදල ලෝභකමක් හේතුවෙන්, තණ්හාව හේතුවෙන් කෙනෙකුට දෙන්න නැතුව ඉන්න පුද්ගලයන් පිළිබඳව කතා කරනවා. ඒ වගේම මෙවැනි පුද්ගලයන්ට මෙවැනි අයට ලබා දෙන හිමි වෙන දඬුවම පිළිබඳවත් නිරය පිළිබඳවත් මේ සූරා කතා කරනවා. මේ කාරණා තුන තමයි මේ සූරාව සූරා හුමසා එක කතා කරන්නේ කියන එක අපිට බලන්න පුළුවන්. විස්තරාත්මක අපි ඒ දේවල් බලමු. right. වයිලුල් ලිකුල්ලි හුමසතිල් හුමසා. වයිල් කියන්නේ මොකද්ද? වයිල් කියන පදයෙන් අර්ථය වයිලුන් කියලා කියන්නේ විනාශය.
දැන් මෙතන විනාශය කියලා කියනකොට එතනදී දඬුවම කියලා තර්ක වෙනවා. දැඩි දඬුවම. right. අදාබුන් ෂදීද් කියලා රාබින එනවා. එතකොට දැඩි දඬුවම ලේසි දඬුවම් නෙමෙයි. ඊටාත්ම දරුණු දඬුවම් තියෙනවා. එතකොට ආරම්භයේදී මේ සූරා පටන් ගන්නම වයිල් කියලා. බනිනවා. සාමාන්‍යයෙන් කුර්ආන් එක තුල අල්ලාහ් තාලා සඳහන් කරනකොට ආරම්භයේදී සාමාන්‍ය නෙගටිව් කතා කරනවා අඩුයි. පොසිටිව් තම කතා කරනවා. උදාහරණේ ස්වර්ගය ගැන කතා කරලා තමයි නිරය ගැන කතා කරන්නේ. මොමිනුරු ඊමාන් එක සම්බන්ධව කතා කරලා තමයි මුනාෆික් සම්බන්ධව කතා කරන්නේ. ඒ කියන්නේ මේ කුහකම් සම්බන්ධව. අර නෙගටිව් එක ඩිරෙක්ට්ලි කතා කරන්නේ නැහැ අල්ලාහ් තාලා. මුලින්ම මේක සාමාන්‍යයෙන් සයිකොලොජි වලත් තියෙන එකක් තමයි මුලින්ම අර පොසිටිව්ලි කතා කරන්න ඕනේ කියන්නේ. නමුත් මෙතනදී අල්ලාහ් තාලා සූරා පටන් ගන්න මේ වයිල් කියන එක විනාශය කියන එක. එතකොට මේකේ බැරෑරුම් తত্ত্বය අල්ලාහ් තාලා කතා කරන්න යන දේ තුළ තියෙන මේ කාරණාව තියෙන ඒ බැරෑරුම් తত্ত্বය මෙතන අපිට පැහැදිලි වෙනවා. එතකොට වයිලුන් විනාශයත් වෙනවා කාටද? ලිකුල්ලි සියලු දෙනාටම. සියලු දෙනාට විනාශය. කවුරුන් මේ සියලු දෙනා? හුමසා ලුමසා. අප මෙතනදී මේ හුමසා ලුමසා කියන වචන දෙක බලන්න ඕන. එකක් හුමසා අනිත් එක ලුමසා. හොමසා කියන්නේ අවලාද නැගීම. කෙනෙකුට අවලාදයක් නගනවා. කෙනෙක්ගේ අපි අවලාදයක් නගලා කෙනෙක්ට මොකද කියන්නේ අපි කින්ඩියක් කරනවා. ලුමසා කියන්නේ ඕපදූප කතා කරනවා. සමච්චල් කරනවා. කෙනෙක්ව සමච්චලට ලක් කරනවා. දැන් මේ දෙක හොමසා ලුමසා කියන දෙක මේ සම්බන්ධ දැන් සමහර ඉමාම්වරු විද්වතුන් හොමසා ලුමසා එකට කෙනෙකුට ගිහිල්ලා අර කෙනෙක් ගාව කියලා යම් දෙයක් අර අපි කියන අර පතුරවනවා කියලා කේලම් කියන එක තමයි. කේලම් කියනවා කියලා කියනවා නැත්නම් කෙනෙක් ගාව කියලා මොනවා හරි දෙයක් අපි කියන රණ්ඩු ඇති කරනවා දෙන්නෙක් අතර මේ වගේ දෙයක් කරනවා මෙතනදී. හුමසා ලුමසා අතරින් ඒ කියන්නේ වලින් කරන්නේ එක තමයි. දැන් මිනිසෙක් අපි සරලව කිව්වහම එක් මිනිසෙක් එක් සභාවක නැත්නම් එක් තැනක ඒ මිනිසා නැති අවස්ථාවකදී එයා පිළිකුල් කරන දෙයක් පිළිබඳ කතා කරනවා. නැත්තම් එයා ඉන්න අවස්ථාවේදී එයාව හැල්ලුවට ලක් කරලා ඒ පුද්ගලයාව පහත් කරලා එයාව අපහසුතාවට ලක් කරලා එයාව පිළිබඳව කතා කරනවා. එතකොට මෙතනදී මේ සූරා එක මේ හමසා ලුමසා කියන පද වලින් භාවිතා කරන කියන කතා කරන්න ඉන්නේ මටයි තවත් පුද්ගලයෙක් එක්ක තියෙන සම්බන්ධතාවය සම්බන්ධව. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි හැමදාම මිනිස්සුන් එක්ක ආශ්‍රය කරන්න ඕන. අපේ සහෝදරවරුන් එක්ක අපි ආශ්‍රය කරන්න ඕන. ඒ අවස්ථාවේදී කොහොමද අපි හැසිරෙන්න ඕන කියන එක. එතකොට මෙවැනි ගුණාංගයක් අපිට තියෙනවා නම් අපිට වයිල් විනාශය තියෙනවා. මේ ලෝකෙත් විනාශය, පරලොවෙත් විනාශය. පරලොවේ තියෙන විනාශය තමයි දැඩි දඬුවම අපිට තියෙනවා. දැඩි දඬුවම අපිට තියෙනවා. එතකොට මේ සූරා එක තස්කියායකට විරුද්ධයි. තස්කියා කියන සිත පාරිශුද්ධ කිරීම. සිත පිරිසුදු කිරීම. කද අෆ්ලහල් මන් සක්කාහ කියලා කුර්ආනයේ කියනවා. කද අෆ්ලහ මන් සක්කාහ. නියත වශයෙන්ම අෆ්ලහ ජයග්‍රහණය තිබෙන කාටද? මන් සක්කාහ. සිත පිරිසුදු කරගත් පුද්ගලයාට, සිත පවිත්‍ර කරගත් පුද්ගලයාට ජයග්‍රහණය තිබෙනවා. එතකොට මේකට විරුද්ධයි. එතකොට තස්කියා එක සිත පිරිසුදු කරපු කෙනා ජයග්‍රහණ ලැබෙනවා. හොමසා ලුමනසා එක ගුණාංගය තියෙන කෙනා විනාශයටත් වෙනවා. දැන් අපි දන්නවා මේක අවිලා අපි අර නැරෝ මයින්ඩ් එකක් තියෙන කෙනෙකුට ඇවිල්ලා මේ ගුණාංගයන් එනවා. ඒ කියන්නේ ලෝකෙ පිළිබඳව රයිට් එහෙම බලනකොට දැන් සහාබාවරුන්ගේ ජීවිත බලවහම මෙවැනි තත්ත්වයක් අපිට දකින්න බෑ. රයිට්. එතකොට මෙතනදී අපි බලන්න ඕන කාරණාව තමයි කුර්ආන් එකේ අල්ලාහ් තාලා සඳහන් කරනවා හම්මාසින් මෂායින් බිනමීම්. හම්මාසින් මෂායින් බිනමීම්. මෙතන හම්මාස් කියලා කියන්නේ අපි මේ කතා කරන හොමසායක සම්බන්ධව තමයි. රයිට්. ඉබ්න අබ්බාස් රලියල්ලාහු අන්හු තුමාණන් මෙතනදී මේ හොමසා ලුමසා සම්බන්ධ කතා කරද්දී මිනිසාව අපහාස කිරීම කියලා කියනවා. මිනිසාව අපහසුතාවයට ලක් කිරීම, අපහාස කිරීම. ඉමාම් මුජාහිද් රහිමහුල්ලාහ් කියනවා හොමසා සම්බන්ධව හොමසා කියන්නේ Tamanගේ අතින් ඇස් වලින් අපහාස කිරීම. කෙනෙකුට අතින් ඇස් වලින් අපහාස කිරීම. අපි ඉංගියක් දානවා, අපි කින්ඩියක් දානවා. අපි එක්කෙනෙක් එනකොට ඉතින් සභාවකට එක්කෙනෙක් එනවා අපි ඇස් ගහලා පෙන්නනවා. එහෙම කරුණා අපි. පොඩ්ඩක් අපි අතෙන් අපි අර එයාව පොඩ්ඩක් පෙන්නනවා. නැත්තම් මොනවා හරි එයාව
සමච්චර ලක් කරනවා. ලුමසා කියන්නේ වචනයෙන් අපහාස කිරීම කියලා ඉමාම් මුජාහිද් රහිමහුල්ලාහ සඳහන්. එතකොට මේ හුමසා නුමසා කියන පද දෙකම මිනිස්සුන්ට අපහාස කිරීම, මිනිසුන්ට අවලාද නැගීම, මිනිසුන් පිළිබඳ ඕපදූප කතා කිරීම. හරි මිනිසුන්ගේ ගෞරවය නැති කරන එක. මිනිසාව හැල්ලුව ලක් කරලා කතා කිරීම. දැන් රබිතුමා කිව්වා රබිතුමාගේ ප්‍රකාශවල තියෙනවා ලා තත්තබු අවරාතහුම්. මිනිස්සුන්ගේ අවුරත් එක්ක හොයන්න එපා. ඒක මොකද අර්ථය? රසූලගේ උපදේශනය. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අඩුපාඩු හොයන්න එපා. මිනිසුන්ගේ අඩුපාඩු හොයන්න එපා. එහෙම අපි හොයනවා නම් අල්ලාහ් තාලා අපේ අඩුපාඩු එළියට ගේනවා. අපේ අඩුපාඩු ලෝකෙට පෙන්වනවා කියලා අල්ලාහ් නබිතුමාණන් ප්‍රකාශ කරා. නබිතුමාණන් ප්‍රකාශ කරා. එතකොට මෙතනදී අපි බලන්න ඕන රයිට් අල්ලාහ් තාලා මේ කියන්නන කාරණාව නබිතුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි එතකොට අපේ ජීවිතයෙන් මේ දේවල් වලින් වැළකීලා ඉන්නට ඕන. අපි දන්නවා මේක ඉතා විශේෂයෙන්ම මිනිසුන් එක්ක සම්බන්ධයි. අපි අපි ඊළඟ ආයත් වලට යන්න වැඩි වෙලාවක් නම් මේක පැහැදිලි කරන්න. නමුත් තා ප්‍රධාන දෙයක් මේක. දැන් අපිතුමා කිව්වා මේ ලෝකයේ ලොස්සෝ පුද්ගලයා කවුද කියලා සහභාගීවරුන්ගේ. ඒ කියන්නේ අපි කියනවා බංගලෝට් වෙලා ඉන්න කෙනෙක් කියලා. දැන් නබිතුමා අහ ප්‍රශ්නෙට සහභාගීවරු කියනවා බිස්නස් එකක් කරලා ලොස් වෙන පුද්ගලයෙක් කියලා. නබිතුමා කිව්වා එහෙම නෙමෙයි. ඇත්තටම සැබෑ ලොස්සෝ පුද්ගලයා ආහාර දිනේදී ඔහු පිං පුරවගෙන එනවා. ඔහු පිං කරලා පිං පුරවගෙන එනවා. ඒ වෙලාවේ අල්ලාහ් තාලා ඉදිරියට ආපු වෙලාවේදී ඒ පිං පුරවගෙන ආපු පුද්ගලයා ආපු වෙලාවේදී එක් පුද්ගලයෙක් එනවා. අවිලා කියනවා යා අල්ලාහ් මට මෙයා හිංසාවක් කරලා තියෙනවා. මට මෙයා ගහලා තියෙනවා. එතන අල්ලාහ් තාලා මොකද කරන්නේ? එයාගේ පිං ටික අරන් ඒ පුද්ගලයාට දෙනවා. ඒ අපහාස ලක් වූ හිංසන ලක් වූ පුද්ගලයාට හිංසනය කරපු බාධා කරපු ඒ පුද්ගලයාගේ පිං ටික අරන් ඒ හිංසන ලක් වූ පුද්ගලයාට දෙනවා. තව කෙනෙක් කෙනා ඒ වගේ මට මෙයා මගේ දේපල උදුරගත්තා උදාහරණයට. එතකොට එයාටත් මෙයාගේ පින් ටික අරන් දෙනවා. මෙහෙම මේ ලෝකේ මිනිස්සුන්ට කරපු ඒ අපරාධයන් පිළිබඳව අල්ලාහ් තාලා ඉදිරියේ කියනකොට ඔවුන්ගේ කුසල් ටික අරන් ඒ බාධාවට හිංසන ලක් වූ පුද්ගලයාට දෙනවා. පින් ඉවර වුණා නම් ඒ හිංසන ලක් වූ පුද්ගලයාගෙන් පාප ටික අරන් මෙයාට දෙනවා. එතකොට පින් පුරව ගන්න ආපු කෙනා පින් ටිකත් ඉවර වෙලා පාපය පුරවගෙන නිරයට යන්න සිදු වෙනවා. මෙයා තමයි සැබෑම ලොස්සු පුද්ගලයා කියන විතම අපසනාල් කරනවා. එතකොට මේ හොමසා කියන ගුණාංගය ලුමසා කියන ගුණාංගයේ තිබෙන පුද්ගලයන් එවැනි තත්වයට පත්වන අය. එතකොට මේක ඉතා පත්ම බරපතල තත්වයක්. අපි ඉතාමත්ම කියන්නේ අපි ජීවිතෙන් ඈත් වෙලා තියාගන්න ඕන ගුණාංග දෙකක්. තමයි මේ හොමසා ලුමසා කියන එක. නබිතුමාණන්ගේ හදීස් වලත් මේ ගීබා නමීමා කියන සඳහන් වෙනවා. ගීබා නමීමා. ඒ කියන්නේ ගීබා කියන්නේ ඕපදූප කතා කරන. නමීමා කියන එක අපි ඉංගියක් කරන එක, අපි කින්ඩියක් දාන එක, මේ වගේ දේවල් වලින් අපි සැලකිලා ඉන්නට ඕන. ඊළඟ දෙවනි වාක්‍යය දෙමු. අල්ලදී ජමඅ මාල වඅද්දදා. අල්ලදී ජමඅ මාල වඅද්දදා. ඔවුන් ඒ වගේම ද අල්ලදී කියලා කතා කරන්නේ අන් ඔවුන්. වයිල් එක දැන් අපි කන්ටිනියු වෙනවා. විනාශය කන්ටිනියු වෙනවා. විනාශය හුමසා ලුමසා කියන කට්ටියක් තියෙනවා. දෙවනි වාක්‍ය දැන් කතා කරන කට්ටියක් තියෙනවා. අල්ලදී. කවුද විනාශය ලක්වන අය? ජමඅ මාල වඅද්දදා. ඔවුන් කොහොමද ජමා කෙනගේ අර්ථය වෙලා එකතු කරනවා. මාලන් කියන්නේ මුදල්, දේපල. වඅද්දදා ගණන් කරනවා. ඔවුන් දේපල එකතු කරනවා, එකතු කරලා ගණන් කරලා තියාගන්න. දැන් මෙතනදී එකතු කරනවා කියන එක වැරද්දක් නෙමෙයි. සමහර අපිට දේපල එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එකතු කරන්න පුළුවන් කියන එක අර්ථය අපිට සේවින් එකක් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. නමුත් සේවින් කරන්නත් ඕන, වියදම් කරන්නත් ඕන. මධ්‍යස්ථ භාවයක් තියෙනවා. මෙතන කියන්නන කට්ටිය එහෙම නෙමෙයි. මෙයාලා එකතු කරනවා, ඒ වගේම ගණන් කරනවා. දැන් එයාලා ගණන් කර කර බලනවා. අඩු වෙනවාද කියලා අර ගණන් කරලා බලන තත්ත්වයක් තියෙනවා. කුර්ආන් එක අල්ලාහ් තාලා තව තැනක දිනවා වජමා ෆඅවා. වජමා ෆඅවා. එයාලා එකතු කරනවා. ඒ කියන්නේ එයාලා එකතු කරේ තමයි එයාගේ වැඩේ. එකතු කරන්නේ ඇයි? ධනයට තියෙන, මුදල් වලට තියෙන තණ්හාව. ඒ කියන්නේ ඒ මුදල් වලට Tamanට ලබා ගන්න තියෙන තණ්හාව. ඒ වගේම එයාලා හිතන් ඉන්නවා මුදල් කියන එක ආඩම්බරයක් කියලා. මේ ලෝකේ මුදල් කියන්නේ මම කෝටිපති කෙනෙක්, මම ප්‍රකෝටිපති කෙනෙක් කියලා කියන එක
ආඩම්බරයක් කියලා හිතාගෙන ඉන්නවා. එතකොට මෙයාලගේ ගුණාංගය මොකද්ද? ලෝභකම. ලෞකික ආශාව. ලෝභකම නිසා අනිත් අයට දෙන්නේ නැහැ. ඒ වගේම ලෞකික ආශාව නිසා මුදල් ටික එකතු කර තියා ගන්නවා. හරිද? දැන් මේ ගුණාංගන් වලින් ඈත් වෙන්න ඕන අපි. අපි තුමාලන් අපිට කියලා දුන්නු ප්‍රාර්ථනාවක් තියෙනවා. අල්ලාහුම්ම ලා මානි ලිමා ආතයිත වලා මුඅති ලිමා මනාත. ඒ කියන්නේ අපිට ලබා දුන් දේ අපි විඳන් කරන්න ඕනේ. දැන් අපි දන්නවා කුර්ආනය තුල අල්ලාහ් තාලා කතා කරන මේ වගේ ආඩම්බරකම උඩඟකමෙන් හිට පුද්ගලයන් සම්බන්ධව. ෆිරාවුන් සම්බන්ධව. හාමාන් සම්බන්ධව. කාරූන් සම්බන්ධව කතා කරනවා. මේ අය මුදල් ආඩම්බරයක් කියලා හිතාගෙන හිටපු කට්ටිය. මුදල් ආඩම්බරයක් කියලා හිතාගෙන අපිට කට්ටිය. ලෞකික ආශාවෙන් ජීවත් වූ අය. මේ උදාහරණය කුර්ආන් එක තුල තියෙනවා. එයාලා කවුද? මුදල් එකතු කරනවා, ගණන් කර කර අඩු වෙනවාද කියලා ගණන් කර බලා ගන්න. අපි දන්න මේක පැහැදිලිවම මෙවැනි අය ඉන්නවා. කවුරු හරි කෙනෙක් ඉල්ලලා ආව දෙන්නේ නැහැ යාලා. මුදල් ටික එකතු කර තියාගන්න කට්ටිය, ලෝභකම තියෙන කට්ටිය. ඒතර යාලටත් විනාශය තියෙනවා, දැඩි දඬුවම් තියෙනවා. ඊළඟ වාක්‍යය යහ්සබු අන්නමාලව අඛලාදා. එයාලා හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නවා සිතයි. යහ්සබු කියන්නේ සිතනවා. දැන් යවුමුල් හිසාබ් සාමාන්‍යයෙන් හිසාබ් කියන එකට ගණන් කරනවා කියන අර්ථයකුත් තියෙනවා. හරිද? ඒතර හිසාබ් අර අපිට ගණන් කරනලා අපිට තීරණය දෙන්න දිනේ යවුමුල් හිසාබ් ආඛරා දිනේ. යහ්සබු එයාලා හිතාගෙන ඉන්නවා. අන්න මොනවද හිතාගෙන ඉන්නේ? මාලහු කියන්නේ ඔවුන්ගේ මාල් කියන්නේ ධනය. ඒතර මාලහු ඔවුන්ගේ ධනය අඛලදා සදාකාලිකයි කියලා හිතන්නේ. අඛලදා කියන්නේ සදාකාලිකයි. ඒ ධනය සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් මේ ෆිරාවුන් හිතාගෙන හිටියා වගේ. හරිද? හාමාන් හිතාගෙන හිටියා වගේ. කාරූන් හිතාගෙන හිටියා වගේ මේ මුදල් සදාකාලිකයි. ખાලිද් අල්ලාහ් තාලාගේ ගුණාංග වලට නෝ ખાලිද් කියලා. එතකොට අඛලදා මේක සදාකාලිකයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. මේ මුදල් සදාකාලික වෙන්නේ නැහැ. කල්ලා ලයුන් බදන්න ෆිල් හුත. රයිට්. එතකොට මෙතන මේ දෙක සම්බන්ධ පොඩ්ඩක් කතා කරලෙමු. එතකොට යාළුවා හිතාගෙන ඉන්නවා මේ මුදල් සදාකාලිකයි. ඒ නිසා තමයි ආඩම්බරෙන් ඉන්නේ යාළුවා. මේ මුදල් සදාකාලික කියලා හිතන නිසා තමයි ආඩම්බරෙන් ඉන්නේ. මෙයාලා උඩඟකමෙන් ඉන්නේ. හරි. මෙයාලා මේ පිළිබඳව ඒ කියන්නේ ගෞරවයක් කියලා හිතාගෙන ඉන්නේ. එහෙම නෙමෙයි අපි දන්නවා දැන් අද ලෝකයේ මේ මුදල් ටිකෙන් ඉක්මන විනාශ වෙන්න පුළුවන්. අපි දන්නවා දැන් මේ මාස 3කට කලින් ලංකාවේ දිත්වා සුළුකුණාටු ආවා, ගම් වතුර ආවා. එක රැයකින් ඔක්කොම විනාශ වුණේ. ප්‍රකෝටි ගණන් මිනිස්සුන්ගේ සල්ලි මුදල් නැති වුණා. අපි දන්නවා මේ සමහර ගම් සහ මුලින්ම රේන්දපුල වෙන්න පුළුවන්. ඒ වගේම එක තැන්වල ගියපු නායා වෙන්න පුළුවන්. සම්පූර්ණ ගමක්ම එක රැයකින් යට වෙලා ගියා. මුදල් එතනදී කාටවත් අත්ුන්නේ නැහැ. ඒතර යහසබු අන්න මාලවකලද. යාලා හිතාගෙන ඉන්න මේ ලෝකේ මේක සදාකාලිකයි කියලා. එහෙම නැහැ. ඒක සදාකාලික වෙන්නේ නැහැ. කල්ලා එසේ නොවේ. අල්ලාහ් තාලා ඊළඟ වාක්‍යය. කල්ලා එසේ නොවේ. ලයුම් බදන්න ෆිල් හුතමා. මේ ගුණාංග තියෙන කට්ටිය හුමසා ලුමසා ඒ වගේම මුදල් සදාකාලිකයි කියලා මුදල් එකතු කරගෙන තණ්හාවෙන් ඉන්න කට්ටිය ලයුම් බදන්න ෆිල් හුතමා. ලයුම් බදන්න කියන්නේ විසි කරනු ලබයි. ඔවුන් විසි කරනු ලබයි. ෆිල් හුතමා. හුතමා කියන නිරයට විසි කරනු ලබයි. දැන් මේ හුතමා කියන එක අර්ථය ගත්තාම හුතමා කියන්නේ අපි අර කඩනවා. අපි අර දැන් ගින්නකට දැම්මහට ගින්නකට දැම්මොත් සාමාන්‍යයෙන් මේක හොඳට ගින්නක් රත් කරලා දැම්මහම ඒ ගින්න ඇවිල්ලා ඒ දර ටික අර ඒ රස්නට පිපිරනවා නේද? කැඩෙනවා කියලා කියන අපි ඒ කියන අර පිපුරනවා. අල හොතමා කියන අර්ථය ඒක තමයි. ඒ කියන්නේ හොතමා කියන්නේ මිනිසාගේ ශරීරයේ ඒ ගින්නට දැම්මොත් ඒක කඩයි. මිරිකලා දායි. පුපුරලා යයි. ඒක තමයි අර්ථය හොතමා කියන එකේ. එතකොට මෙච්චර දරුණු දැඩි නඩුවමක් දෙනවා කියලා කියන්නේ මේ ගුණාංගන් ඉතා බරපතලයි. ඇයි බරපතල වෙන්නේ? මේ ගුණාංග දෙකම මේ ලෝකේ ජීවත් වෙන මිනිසුන් එක්කත් සම්බන්ධයි, අල්ලාහ් තාලා එක්කත් සම්බන්ධයි. ඇයි? උඩඟකම කියන ගුණාංගය අල්ලාහ් තාලාට විතරයි. ඒතර උඩඟකම කියන ගුණාංගයත් එක්ක මේ ලෝකේ ලෝකයත් එක්ක තියෙන ඒ ආදරය හා තණ්හාවෙන් ජීවත් වෙන කෙනා අල්ලාහ් තාලාගෙන් ඈත් වෙනවා.
ඒ වගේ මිනිස්සාට ලබා දෙන්න ඕන දෙන්නේ නැහැ. එතකොට මිනිස්සාට කරන්න ඕන ඒ ගුණාංගයෙන් ඒ හුකුකුල් ඉබාද් ඒ වගකීමෙන් ඔහු මිදෙනවා. ඔහු ඈත් වෙලා ඉන්නවා. හරිද? එතකොට අල්ලාහ් තාලාට කරන්න වගකීම කරන්නේත් නැහැ. මිනිසාට කරන්න වගකීම කරන්නේත් නැහැ. ඊට එහා ගියලා හාත්පසින් වෙනස්ම ක්‍රියා කරනවා. මිනිසාට සමච්චල් කරලා මිනිසාව කින්ඩියේ දාලා මිනිසාව පහත් කරලා ක්‍රියා කරනවා. right. එතකොට ඒ නිසා තමයි මෙච්චර දරුණු දඩුවම් මෙතන තිබෙන්නේ. right. ඊළඟ වාක්‍ය කතා කරනවා. මොකද්ද මේ නිරේ වමාද්‍රාක මල්හුතම. සාමාන්‍ය අල්ලාහ් තාලා කුර්ආනයේ තුල ප්‍රශ්න අහනවා. වමාද්‍රාක වමා අද්රාක මල්හුතම. කියන්නේ හුතමා කියන්නේ මොනවද? හුතමා සම්බන්ධ ඔයාලා අහලා තියෙනවාද? දැන් මම ප්‍රශ්නාර්ථයක් ගොඩනගන්නේ ප්‍රශ්නාර්ථයක් ගොඩනගන්නේ ඇයි කියලා කිව්වොත් ඒක ඉතා වැදගත් දෙයක්. පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා. වමාද්‍රාක මල්හුතමා. හුතමා කියන්නේ දැන් කතා කරන්න යනවා. මොකද්ද? නාරුල්ලාහිල් මොකද? නාරුල්ලාහිල් මොකද? නාර කියන නිරය ගින්න. නාර කියන ගින්න. ඒ කියන්නේ නාර කියන ඩිරෙක්ට් තේරුම ගින්න. අල්ලාහගේ ගින්න. නාරුල්ලාහ කියන අල්ලාහගේ ගින්න. මූකදා කියන්නේ මොලවනු ලැබ. මොලවනු ලැබ. පත්තු කරලා තියෙනවා. එතකොට මේ ගින්න අල්ලාහගේ අනපරදි මොනවල්ලද? මේ හුතමා කියන ගින්න අල්ලාහ් තාලා ස්පෙෂලි ප්‍රපෙයාර් කරලා තියෙනවා. ස්පෙෂලි හදලා තියෙනවා කාටද? මේ පුද්ගලයන් වෙනුවෙන්. අල්ලාහ් තාලාම මේ ගින්න හදලා තියෙනවා. අල්ලාහගේ අනපරදි මොලවල තියෙන ගින්න. හරිද? එතකොට මෙතනදී අපි බලන්න ඕන කලින් වාක්‍ය කතා කරා යහසබු අන්න මාලව අඛලද. එයාලා හිතාගෙන ඉන්නවද මේ මුදල එයාලගේ දේපල විනාශ වෙන්නේ නැහැ කියලා? ඒක විනාශ වෙනවා. ඒ වුණාට මේ ගින්න නාරුල්ලාහ එක කිසි විදිහක විනාශ වෙන්නේ නැහැ. අල්ලාහගේ ගින්නනේ. අල්ලාහගේ අනපරදි මොළවලද ගින්නක් නේද? එතකොට මේ ගින්න කිසි විදිහක විනාශ වෙන්නේ නැහැ. කිසි විදිහක විනාශ වෙන්නේ නැහැ. මේක සදාකාලිකයි. මුදල් වගේ නෙමෙයි. දේපල වගේ නෙමෙයි. මේක ස්ථීරව තියෙන නිනක්. ඒ වගේ මේ ගින්න ටිකක් වෙනස්. අනෙකුත් නිරයන්ට වඩා දැන් කුර්ආනයේ තුල හුතමා කියලා කතා කරනවා වගේම ජහන්නම් කියලා කතා කරනවා, නාර් කියලා කතා කරනවා. මේ වගේ එක එක තැන්වල අල්ලාහ් තාලා මේ නිරේ නම් කතා සඳහන් කරනවා. ඒ නිරයන්ට වඩා මේ නිරේ වෙනස්. වඩාම වෙනස්. හාත්පසින් වෙනස්. ඇයි? මේක නාරුල්ලාහ්. අල්ලාහගේ ගින්න කියලා කියනවා. මේක සාධාරණ දෙයක් නෙමෙයි. අල්ලාහගේ ගින්න කියලා කතා කරනකොට මේක සාධාරණයි. ඒ සාධාරණ වෙන්න බෑ. රයිට්. අනෙකුත් නිරේ වගේ වෙන්න බෑ. ඇයි? අල්ලාහගේ ආදරයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් මෙතන තියෙනවා. දැන් අල්ලාහගේ ආදරය දන්න අල්ලාහ් රහ්මාන්, අල්ලාහ් රහීම්. අල්ලාහ් තාලා රහ්මාන් අති දයාන්විතයි. අති කරුණාන්විතයි. මහව කරුණාන්විතයි අල්ලාහ් තාලා. අල්ලාහගේ ආදරය අම්මගේ ආදරය. අම්මා කෙනෙක් මේ ලෝකේ දරුවන්ට ආදරය කරනවා. අම්මගේට ඉහළින් ආදරය කරන කටිය ඉන්න බෑ. අම්මගේ ආදරයට වඩා 70 ගුණයකින් ආදරය අල්ලාහට තියෙනවා. එතකොට එවැනි ආදරයක් තියෙන කෙනාගේ නිරය මේක. ගින්න මේක. එතකොට ප්‍රතිවිරුද්ධයි. ප්‍රතිවිරුද්ධ තත්වය. අල්ලාහගේ ආදරයට ප්‍රතිවිරුද්ධ කියන්නේ කෝපය ඒ වගේම ඇති. එතකොට මේ ගින්න අපි හුතමා කියන වර්ඩ් එක බැලුවා. අනිත් නිරයන් වගේ නෙමෙයි. මේකේ රස්නය, මේකේ තියෙන වේදනාව, මේකේ තියෙන දඩුවමේ තත්ත්වය ඉතා දැඩි. ඉතා දැඩි. අල්ලති කොහොමද දැඩි තත්ත්වය? ඊළඟ වචනේ කතා කරනවා. අල්ලති තත්තලියු අලල් අෆිදා. අල්ලති තත්තලියු අලල් අෆිදා. තත්තලියු කියන්නේ තල කියන වර්ඩ් එකකින් කියනවා තුලූ ශම්ස් කියලා කියනවා. ඒ කියන්නේ තුලූ ශම්ස් කියන්නේ මේ හිරු උදාව තල. මෙතනදී උදාව කියලා ගන්න බෑ. තත්තලියු කියලා කියන්නේ නගිනවා කියන එක. නගිනවා කියන එක ඒක ඇතුළටම යනවා. දැන් සාමාන්‍යයෙන් ඉර උදා වෙනකොට ඒ රශ්මිය කියන්නේ අර ඒ රස්නය කියන එක හිරු රශ්මිය දන්නවා අපි. ඒක දැනෙනවනේ ශරීරයට දැනෙනවා. අල් අෆ්ഇදා. අෆ්ඉදා කියන හදවත. ෆුආද් අෆ්ඉදා. right. මේ හදවතට දැනෙනවා. හදවතට තමයි ඒ ගින්නේ රශ්මිය ඒ ගින්නේ රස්නය දැනෙන්නේ. අපි දන්නවා මේ අෆ්ඉදා කියන වර්ඩ් එක සම්බන්ධව අද සොයා ගැනීමක් තියෙනවා. මම ඉක්මනට කරන්න ලොකු වෙලාවක් නෑ. තව විනාඩි 10ක් වගේ කාලයක් තියෙන්නේ.
අෆ්එදා කියන එක ඇවිල්ලා අපේ හાર્ට් එක තුල බ්‍රේන් එකක් තියෙනවා කියලා නවීන විද්‍යාව හොයාගෙන තියෙනවා. මේ හાર્ට් එක තුල බ්‍රේන් එකක් තියෙනවා. ඔයාලා හොයන්න පුළුවන්. ඔයාලා YouTube එක ගහන්න පුළුවන්. There's a heart inside the brain. හරි කොහමද ඔයාලගේ වර්ඩ් එකක් හොයලා බලන්න තියෙනවා මේක. හොයාගෙන තියෙනවා. අවින විදුන් හොයාගෙන තියෙනවා. කුර්ආන් මේක කලින්ම කතා කරනවා. අෆ්ඉදා කියන එක හදවත් තුල තියෙන බ්‍රේන් එක. අපිට තීරණය ගැනීමට උපයෝගී වෙන ඒ බ්‍රේන් එක තියෙනවා අපේ හાર્ට් එක තුල. එතකොට අපිටමාගේ ප්‍රකාශයක් තියෙනවා නේද? අපගේ ශරීරයේ මස්පිඩක් තිබෙනවා. ඒ මස්පිඩ විනාශ වුණේ නම් සම්පූර්ණ ශරීර විනාශ වෙයි. එය නිවැරදි ඉදා සලුහ ජස්කොල්හු. එය නිවැරදි වුණේ නම් සම්පූර්ණ ශරීරෙම නිවැරදි වෙනවා කියලා. අපිටමාගේ වහිය කල්බ් කියලා කිව්වා. හදවත කියලා කිව්වා. එතකොට මේ හදවත තුල තියෙන ඒ අෆිදායක නිවැරදි වෙන්න ඕන. ඒක තමයි අපි තීරණය ගන්න උදව් වෙන්නේ. එතකොට මේ හදවත තමයි හේතු උනේ අපි කිනා තවත් කෙනෙක් අපහාස ලක් කරන්න. තවත් කෙනෙකුට හිංසා කරන්න. තවත් කෙනෙකුට ඉංගියකින් හරි අපහාස ලක් කරන්න. තවත් කෙනෙක් පිළිබඳව ඕපදූප කතා කරන්න. right? තවත් පිළිබඳව අවලාද නගන්න. මේ හදවත තමයි හේතු උනේ තණ්හාව, උඩඟුකම කියන ගුණාංගයට හේතු උනේ හදවත. මේ හදවත නිසා තමයි මම තවත් කෙනෙකුට මුදල් දෙන්න නැතුව තියාගත්තේ. මම තණ්හාවෙන් තියාගත්තේ. මම ඒ ලෝභකමින් තියාගත්තේ. එතකොට මේ හදවතට දැනෙන තරමටම ඒ ගින්නේ ඒ රස්නය ඒ ගින්නේ ඒ රස්නේ දැනෙන තරමට තියෙන දඬුවම. මේක තමයි අල්ලති තත්තලි වල අෆිදා කියන එකේ තේරුම. ඒ වගේම ඊළඟ ආයත් දෙක ඉන්නහා අලයිහිම් මූසදා ෆී අමදි මුමද්දදා. ඉන්නහා නියත වශයෙන්ම ඒ නිරය හා කියන නිරයට යන්නේ අලයිහිම් මූසදා ඔවුන්ට ඒ නිරය මූසදා කියලා කියන්නේ වසනු ලැබුවා. ඒ කියන්නේ වහගත්තා. නිරය එයාලව වහගන්නවා. දැන් අපි කියනවා අර මේ ඒ කියන්නේ මේ කුරුල්ලෙක් නැත්තම් කිකිලි ඒ කියන්නේ මේ තමන්ගේ පැටවුන්ව වහගන්නව නේද මෙහෙම. තමන්ගේ අර පියාපත්තික දිග ඇරලා වහගන්නව නේද? අන්න මේ වගේ මේ ගින්න වහගන්නවා. වසන ලබනවා. මූසදා. මේ ගින්න එයාලා එක තැනක ඉන්නෝ වැහිලා තියෙන්නේ. මූසදා. ෆී අමදි මුමද්දදා. ඒ ගින්න රස්නේව සම්බන්ධ හුතමා කියන එකනේ. ඒකේ වේදනාව සම්බන්ධව කතා කරා. ඒ ගින්න හදවතට දැනෙන ගින්නක් කියලා කතා කරා. ඒ ගින්න එයාලක සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන ගින්න ඇතුළේ ඉන්නේ එයාලා. ඒ වගේම කියන ෆී අමදි මුමද්දදා. අමදි මුමද්දදා. අමදින් කියලා කියන්නේ කුළුණු. මුමද්දදා එයාලව බැඳ තිබෙනවා. ඒ කියන්නේ එයාලව ගැට ගහලා චේන් එකක් දාලා එයාලව ගැට ගහලා තියෙන්නේ. ලොක් කරලා තියෙන්නේ. ඒක රූම් එකක් ඒ කියන්නේ අපි අර අලේහින් නාරු මූසදා කියනකොට ඇවිලා දොර වහලා තියෙන්නේ. ලොක් කරලා තියෙන්නේ. හරිද? ඇතුළෙම ඉන්න ඔයාලා නිරය ඒ ගින්න එයාලව වට කරගෙන ඉන්නේ. රයිට්. කුළුණු මත එයාලා ගැට ගහලා තියෙන සූරා හජ්ජකේ අල්ලාහ් තාලා කියනවා. සූරා හජ්ජකේ අල්ලාහ් තාලා කියනවා. රයිට්. අරාදු අන් යඛ්රුජු මින්හා මින් ගම්මින් අඊදු ෆීහා. එයාලා හිතාගෙන ඉන්නවා නිරේට ගිහලා නිරෙන් බේරලා එළියට එන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා කියලා අල්ලාහ් තාලා. නැහැ එහෙම නෙමෙයි මින් ගම්මින් අඊදු ෆීහා. එයාලා එහෙම බෑ. එයාලා මේ නිරේ ගැට ගහලා තියෙන්නේ. චේන් එකක් දාලා ලොක් කරලා තියෙන්නේ. එයාලට බේරලා එළියට එන්න බෑ. බලන්න කණුවක් අදාලා ලොක් කරලා ගැට ගහලා තියෙන්නේ. ඒ වගේම එයාලට හෙල්ලෙන්න බෑ. එයාලා නිරය ඒ ගින්න වට කරගෙන ඒක ඒ නිරේ ගින්නෙන් වැහිලා ඉන්නේ. ඒ නිරේ ලේසි ගින්නක් නෙමෙයි. අල්ලාහගේ ගින්න. දැඩි තත්වයක් තියෙන ගින්න. ඒ ගින්න හදවතට දැනෙන ගින්න. එතකොට වෙවැනි තත්වයක් ඇයි අල්ලාහ් තාලා කියන්නේ? එච්චරට බරපතලමක් තියෙනවා මේ සූරාව කතා කරන ඒ ගුණාංග ටික. මසා කියන එක, ලුමසා කියන එක, කෙනෙක්ව සමච්චල් කරන එක, කෙනෙක්ව අපහාස කරන එක ලේසි නැහැ මේක. අපි තෞබාවල ඉතා ප්‍රධාන අපි තෞබා අල්ලාහ් තාලාගෙන් පාප ක්ෂමාව ආයදනකොට තෞබා කරනකොට අපි අල්ලාහ්ට කරන්න ඕන වගකීමක් නොකර හිටියා නම් තෞබා එකක් කරලා අපගෙන් පාප ක්ෂමාව අල්ලාහ්ගෙන් ආයදෙන්න පුළුවන්. නමුත් මේ හුමසා ලුමසා වගේ දේවල් එහෙම නෙමෙයි. මම තවත් කෙනෙකුට මුදල් ටික දෙන්න නැතුව තියාගන්නවා කියන එක එහෙම නෙමෙයි.
මේක තවත් මිනිසුන් එක්ක සම්බන්ධයක්. මම සමාජයට කළ යුතු දෙයක්. එතකොට මම මේ පුද්ගලයාගේ සමාව ගන්නා තුරු අල්ලාහ් තාලා සමාව දෙන්නේ නැහැ. එතකොට මේ ගුණාංගයන් අපි තුල තියෙන්න බෑ. මේ රමදාන් මාසයන් වල මේ කුර්ආන් ආයත් එක අපිට වටහා ගන්න අපිට පුළුවන් වුණා. ඉතාමත්ම ප්‍රධානයි අපේ එක ක්‍රියාවකින් හරි අපේ එක වචනයකින් හරි එක ඉංගියකින් හරි තවත් කෙනෙක් අපහාස ලක් වෙන්න නැති වෙන්න ඕන. අපේ එක වචනයක් සාමාන්‍ය මේ ඕපදූප කියන එක සාමාන්‍ය අපි තුල තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් යාළුවන් එක්ක එකතු වුණාම ගෙදර අල්ලපු ගෙදර කෙනෙක් එකතු වුණාම අපි එක්කෙනෙක් පිළිබඳ කතා කරනවා. මොනවා හරි එකක් කියනවා. මෙහෙම වුණා නේද? දැන් සාමාන්‍ය මේ සෝෂල් මීඩියා ඉතා ප්‍රධානයි. මේ සෝෂල් මීඩියා වල මේ හුමසා ලුමසා අපි ලේසියෙන් කරනවා. එන වීඩියෝ එකක් එන මෙසේජ් එකක් අපි හොයන්නෙත් නැහැ මුකුත් නැහැ තහවුරු කරන්නෙත් නැහැ. එහෙමම ෂෙයා කරනවා. ඒක තවත් කෙනෙක් පිළිබඳව තියෙන එයාව අපවස්ථාව ලක් කරන එයාව අගෞරවයට ලක් කරන දෙයක් නම් මේ හුතමා කියන නිරය අපිට තියෙන්නේ. ඉතා බරපතලකමක් තියෙන දෙයක්. විශේෂයෙන්ම සෝෂල් මීඩියා. විශේෂයෙන්ම අපේ දිව අපි ඉබ්න් අබ්බාස් රලියල්ලාහු අන්හු ඉමාම් මුජාහිද් වගේ කට්ටිය කියපු දේ බැලුවහම අපි අපේ දිවෙන් අපේ අතෙන් අපේ ශරීරයෙන් අපේ ඉංගියකින් කෙනෙක්ව අපහාසයට ලක් කරනවා නම් අපේ වචනයකින් ලක් කරනවා නම් එතනදී හුමසා කියන මේ හුතමා කියන නිරය අපිට තියෙන්නේ. අපි හිතන්න ඕනේ තාමත්ම හිතලා අපි ක්‍රියා කරන අවස්ථාව. එතකොට මේක තමයි මේ සූරාව. ඉතා කෙටියෙන් අපි මේ සූරාව බැලුවේ. එතකොට මේ සූරාව තුළින් අපි උගත යුතු පාඩම් මොනවාද? අපි සිතින් හෝ කයෙන් අනුන්ට අපහාස නොකරන්නට ඕන. අපි ඕපතෝප කතා කරන්න නැතුව ඉන්න ඕන. අවලාද නගන්න නැතුව ඉන්න ඕන. කෙනෙක්ට කින්ඩියක් දාන්න නැතුව ඉන්න ඕන. කෙනෙකුට ඇස් කියන්නේ අපි ඇස් වලින් අපි අර ඇස් ගහනවා කියලා කියන්නේ එහෙම ගහලා හරි කෙනෙක්ව අපහාසයක් කරන්න නැතුව ඉන්න ඕන. අපි අර කෙනෙක්ව අපේ සිතෙන් හෝ අපේ කයෙන් අපේ ශරීර අවයව වලින් අපේ දිවෙන් හර අපේ වචන වලින් ඔහු ඉන්න සභාවක හෝ ඔහු නැති තැනක හෝ අපහාස ලක් කරන්න නැතුව ඉන්න ඕන. ඇත්තටම ඕපදූපය කතා කරනකොට ඇත්තටම එයා ගාව තියෙන ගුණාංගයක් වෙන්න පුළුවන්. ඒකත් කතා කරන්න නැතුව ඉන්න ඕන. මේකට හොඳම දෙයක් මම මේකත් කතා පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ මතක් වුණ වෙලාවේ නබිතුමාණන් කිව්වා කෙනෙක් පිළිබඳ හොස්නුම් දන්න එක. කියන්නේ අපි කෙනෙක් පිළිබඳ හොඳ දේ හිතන්න කියලා. කෙනෙක් පිළිබඳ හොඳ දේ හිතන්න කියලා කිව්වා. ඒ කතාවක් තියෙනවා. හරිද? එක් සහාබි කෙනෙක්ව පෙන්වන නබිතුමාණන් කිව්වා මේ සහාබි කෙනා ස්වර්ගයට යන සහාබි කෙනෙක් කියලා කිව්වා. ඒ සහාබි එච්චර ෆේමස් සහාබි කෙනෙක් නෙමෙයි. ෆේමස් සහාබි කෙනෙක් නෙමෙයි. එතකොට සහාබාවරුන් බැලුවා මෙයා ගාව තියෙන මොකද්ද තියෙන එච්චර ස්පෙෂල් ගුණාංගයක් කියලා. ගිහිල්ලා බැලුවා එයා ගාව ගිහිල්ලා එයා ගෙදරට ගිහිල්ලා නැවතිලා බැලුවා. නමුත් එච්චර ස්පෙෂල් එකක් තිබ්බේ නැහැ. එච්චර ස්පෙෂල් එකක් තිබ්බේ නැහැ. හරිද? එතකොට බැලුවා එච්චර ස්පෙෂල් එකක් නැතුව එයාගෙම ඇහුවා. ඔබතුමා මෙහෙම ඔයාට කියනවා ඔයාට තියෙන ස්පෙෂල් ගුණාංගය මොකක්ද? හැමෝම වගේම නෝම්බි එක සලාතේ කරනවා, කුර්ආන් පාරායන කරනවා, දිකර් කරනවා. පුරා කිව්වා මම හැමදාම නිදා ගන්න යනකොට මගේ සිතේ අන් පුද්ගලයා පිළිබඳව වැරදි හැඟීමක් නැතුව ඒක අයින් කරලා නිවැරදිව කෙනෙක් පිළිබඳව සුබවාදී හොඳ මතයකින් තමයි නිදා ගන්න කියලා කිව්වා. ඒතකොට හුස්නුම් දන්න එක. අපි අනුන් පිළිබඳව යහදේ හිතන්න ඕන. හොඳ දේ හිතන්න ඕන. ඒ ආකල්පය වර්ධනය කරන්න ඕන. මේ සූරාය එක කියන පළවෙනි පාඩම. දෙක ලෝභ ගමින් හා මුදල් තණ්හාවෙන් ඈත් වෙන්න ඕන. අපි ලෝභකම තියෙන්න හොඳ නැහැ. මුදල් තණ්හාව තියෙන්න හොඳ නැහැ. අපේ මුදල් ටික එකතු කර අන්ට දෙන්න නැතුව තියාගෙන ඉන්න ගුණාංග අපිට වර්ධනය කරන්න හොඳ නැහැ. අපි ඊට විරුද්ධව අන් අයට උදව් කරන පුද්ගලයන් බවට පත් වෙන්න ඕන. අපි ගාව තියෙන වෙලාවෙත් නැති වෙලාවෙත් හැම වෙලාවෙත් අඛණ්ඩව අන් අයට උදව් කරන පුද්ගලයන් බවට පත් වෙන්න ඕන. ඒ වගේම හොතමා වගේ නිරයෙන් අපි ආරක්ෂා පතන්න ඕන. අපිට තවත් පුද්ගලයෙකුට දෙන්න ඒ හදවත ලබා දෙන්න කියලා අල්ලාහ් තාලාගේ ප්‍රාර්ථනා කරන්න ඕන. right එවැනි තත්වයන් අපි මේ දේ අපි වර්ධනය කරගන්න ඕන කියන තමයි මේ සූරාව අපිට ලබා දෙන පණිවිඩය. මම හිතන්නේ තා කෙටි අපි මේ සූරාව බැලුවා. ඔයාලට දැන් අවස්ථාවක් තියෙන මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ වගේම මම ආරම්භයේ මතක් කරන්න බැලුවා මම පොඩ්ඩක් අන්තිම මතක් කරමු හිටියා. මේක Center for Character Building එකකින් ඒ පවත්වන ලද මේ තෆ්සීර් මාලාව. එතකොට සූරා මාවුන් එක ඔයාලා කලින් බැලුවා. අද සූරා හුමසා එකක් බැලුවා. එතකොට ඔයාලට මේ ගෲප් එකේදී මේ සූරා සම්බන්ධව question මේ Google form එක හරහා questions එයි.
ප්‍රශ්න මාලාවක්. ඒ ප්‍රශ්න මාලාව ඔයාලා දැන් මම කරපු ඒ තෆ්සීර් එක තුලින් ඒ ප්‍රශ්න මාලාවට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ ඔයාලට මේ තෆ්සීර් එක කියන්නේ අපි කරපු මේ සෙෂන් එක YouTube එකෙත් අප්ඩේට් කරනවා යාලා. ඒතකොට එතනින් ඔයාලා ආයෙත් නැවත බලන්නත් පුළුවන්. තවත් අයට ෂෙයා කරන්න මේ මගේ දේවල් කුර්ආන ඉගෙන ගැනීමට පොළඹවන්න ඔයාලටත් සදකොතු ජාරියා එක ඒ ඉල්මුන් යුන්තෆෝබි. ඒ කියන්නේ තවත් කෙනෙකුට දැනුම ෂෙයා කරපු ගුණ ඒ කියන්නේ ඒ කුලිය ඔයාලටත් ලැබෙයි. එතකොට ඒ ක්වෙස්චන් වලට ආන්සර්ස් කරන්න මෙතන තරංගයක් මෙතනදී තියෙනවා. ඒකටත් ඔයාලට සහභාගී වෙන්න පුළුවන් කියන එකත් මතක් කරගන්න. මොන හරි ක්වෙස්චන් එකක් තියෙනවා නම් අහන්න අපි එකෙන් මෙතන අහලා තියෙනවා මේ අල් කුර්ආන් එකේ සම්පූර්ණ තෆ්සීර් එක හොයාගන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අල් කුර්ආන් එකේ සම්පූර්ණ තෆ්සීර් සිංහලෙන් නම් සම්පූර්ණ හොයාගන්න බෑ. නමුත් සමහර කොටස් වලට තෆ්සීර් සිංහලෙන් නම් තියෙනවා. තෆීම කුර්ආන් වගේ සිංහලෙන් තෆ්සීර් ආපු දේවල් තියෙනවා. සමහර ග්‍රන්ථ පොඩි පොඩි ග්‍රන්ථ තියෙනවා. සම්පූර්ණයෙන් සිංහලෙන් නම් අපිට හොයාගන්න නැහැ. දෙමළෙන් උනත් එහෙම සම්පූර්ණ හොයාගන්න නැහැ. හරි අපිට තාම ඒ තත්ත්වයන් නැහැ. අපිට ඉංග්‍රීසි වලින් ඒ වගේම ඇරබික් වලින් නම් මොනතරම් අපිට හොයාගන්න පුළුවන්. මම හිතන්නේ questions මොකුත් නැත්තම් අල්ලාහ් තාලා මේ අවස්ථාවට ඒ කියන්නේ මේ අවස්ථාවක් සංවිධානය කරපු අයට කුලය ලබා දෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම විශේෂයෙන්ම ඔයාලා හැමෝටම අල් කුර්ආන ඉගෙන ගැනීමට මෙවැනි ආකාර උනන්දුවෙන් ආපු එක පිළිබඳව අල්ලාහ් තාලා මීසාන් එකේ අධික කුලියක් ලබා දෙන්න ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරගන්නවා. අර තෆ්සීර් එක සම්බන්ධව අහනගෙන කට්ටිය මේ මම ඒක විතරක් විරුද්ධව දීලා ඉන්නම්. සමහර ඒ තෆ්සීර් කුර්ආන් වගේ සිංහලෙන් තියෙනවා. මම හිතන්නේ බුක් හවුස් වල තියෙන ඉස්ලාමික බුක් හවුස් එකේ මම හිතන්නේ මරදාන තියෙන එකේ තියෙනවා. දැන් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕන. පොඩ්ඩක් එතන කෝල් එකක් දීලා කතා කරලා බලන්න. රයිට්. නැත්නම් මේ ගෲප් එකේ ඇඩ්මිනිස්ට්‍රේටර් කතා කරලා බලන්න ඔයාලට සමානට ගන්න පුළුවන් වෙයි. PDF නම් එහෙම ගන්න බැරි වෙයි. ඔයාලට ඒ පොත් තමයි ගන්න පුළුවන් වෙන්නේ බොහෝ දුරට. ඒක ගොඩක් චෙක් කරන්න ඕනේ. දැන් මේ දවස්වල තියෙනවද දන්නේ නැහැ. රයිට්. එතකොට මල PDF දාන්න නැත්නම් sorry සර් කරන පාඩම් දැන් සර් කරන සූරාවල PDF එකක් දාන්න නැද්ද සර්? මම අහන අපිට නම් කිසි ගැටලුවක් නැහැ ෂෙයා කරන්න පුළුවන්. මම ඒක කතා කරලා කියන්න. ප්‍රයෝජනවත් වෙනවා. ඒක අමතක වෙන්නේ නැහනේ. අපිට තව කෙනෙකුට උගන්වන්න හරි ඒක උදව් වෙනවනේ. රයිට් මම මේ ඒ ඕගනයිසින් ටීම් එක කතා කරන්නම්. කතා කරලා ඉන්ෂාල්ලා කියන්න. රයිට්. ඕකේ ඉතින් ජසාකල්ලාහ් ඔයාලට ඛෛර්. ලැබෙන්න සලසනවා ඉන්ෂාල්ලා. හරි ඔයාලට අනිත් එක දැන් YouTube එකේ මේක සම්පූර්ණයෙන් දාන හින්දා මේ ස්ලයිඩ් එකත් එක්කම තමයි YouTube එකේ තියන්නේ. ඒතකොට ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ෂාල්ලා. එහෙනම් අපි අවසන් කරගමු. තවත් එහෙම අවස්ථාවක PDF ගත්තට ඒක ක්ලියර් එකට එන්නේ නැහැ සර්. දැන් PDF එකක් දැම්ම නම් අපිට ක්ලියර් එකට ගන්න පුළුවන්. හරි ඕකේ මම ඉන්ෂාල්ලා බලන්නම්. ස්ක්‍රීන්ෂොට් ඕකේ ඉන්ෂාල්ලා. 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 රයිට්. ජසාකල්ලා khairan. ඉන්ෂාල්ලා තවත් මේ වගේ තෆ්සීර් පන්තියක නැත්තම් හමුවමු. ඔබ සියලු දෙනාටම අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. සුබ්හානකල්ලාහුම්ම විහම්දික අෂහදු අන් ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතුබු ඉලයික්.